වෙසක් එකක් ළඟ ළඟ එනවනේ ඉතින්. මේ පාරත් ගිය පාර වගේ ඉතින් ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ මොකෝ බං ඉතින් මේ පාරත් ගෙදර ඉන්න වෙනවා කියලා කියන්නේ. නෑ ඉතින් ගිය පාරත් බයික් යන්නේ නැහැ කියලා අරුන් ටික හලවගෙන ගියේ මාව. මේ පාරත් එච්චර තමයි. ඒක හිතන්න එපා බං. අපි මොකක් හරි කරමු. බයික් එකක් නැහැ කියලා හලලා යනුන් යාළුවද බං? අනික ඔය වගේ කොල්ලෝ කී දෙනෙක් නම් මේ වෙලාවේ ලංකාව ඇතුලේ හිත ඇද්ද වෙසක් එකට බයික් එකක් නැතුව මොකද කරන්න කියලා. අපි වගේ උන්ට කවදා හරියයිද දන්නේ නෑනේ. වැඩි ඈතක් නෑ බං. අපි මේ කන කට්ටට අපිට අනිවාර්යයෙන්ම කොහොම හරි හරියන්න ඕන. අපිට විතරක් නෙමෙයි මේ විදිහට හිත ඉන්න ලංකාවේ හැම කොල්ලෙක්ටම දවසක උතුරන්නම හරියන්න ඕනේ බං.